හස්ත රේඛානුව ජීවන රේඛාව තුළින් ඔයාලගේ ජීවිතයේ සෞභාග්‍ය උදා වෙන කාලය වගේම ධන දාන්න ලැබෙන කාලය ඒ වගේම ජීවිත වෙනස් වීම සිදු වෙන කාලය සම්බන්ධව තමයි අද කතා කරන්න යන්නේ. කෙනෙකුගේ ආයුෂ කියන්න පුළුවන් රේඛාවක් තමයි ජීවන රේඛාව කියලා කියන්නේ. ඒ කියන්නේ තවත් රේඛාවක් ජීවන රේඛාව. ඒ වගේම තමයි අල්ලීම අපිට ඇඟිල්ලත් දඹර ඇඟිල්ලත් අතර තියෙන රේඛාව තමයි මේ ජීවන රේඛාව කියලා හඳුන්වන්නේ. අන්නේ රේඛාව මැණික් කටුව දක්වා විහිදලා යනවා. මේ රේඛාව ආරම්භය ඉඳලා අවසානය දක්වාම ඉතා පැහැදිලිව වෙනත් රේඛා වලින් කැපෙන්නේ නැතුව තිබීම තමයි ඉතාමත් යහපත් වෙන්නේ. ඇත්තේ මෙහෙම තියෙනවා නම් ඒ කෙනා අවුරුදු 100කට වඩා ජීවත් වෙන බව හස්ත රේඛා ශාස්ත්‍රයේ සඳහන් වෙනවා. සමහර අය හිතනවා ජීවන රේඛාව කැඩිලා තියෙනවා නම් විකෘති වෙලා තියෙනවා නම් ආයුෂ අඩුයි කියලා. ඇත්තේ මෙහෙම වෙන්නේ නෑ. අධ්‍යක්ීම මේ தත්ත්වය පරීක්ෂා කරන්න ඕනේ. ඒ වගේම තමයි හෘද රේඛාව පිහිටීමත් පරීක්ෂා කරලා තමයි මේ ගැන නිගමනයකට එන්න ඕනේ. සමහර අයගේ ජීවන රේඛාව දෙකට වෙන් වෙලා තියෙනවා. එක තැනකින් වෙන් වෙලා තවත් තැනකින් පටන් අරගෙන. මෙන්න මේ ආකාරයට පිහිටලා තියෙනවා නම් ඒ කෙනාගේ ජීවිතේ එකපාරටම කඩා වැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒත් ඔයාලට බලන්න පුළුවන් මේ තැන චතුරස්‍ර ලකුණක් පිහිටලා තියෙනවද කියලා. මේ විදිහට චතුරස්‍ර සලකුණක් පිහිටීම මත ජීවිතේ මොනතරම් කඩම් වැටුණත් ආයෙත් පාරක් කියලා නැගිටලා විශාල දියුණුවකටපත් වෙනවා. හස්ත රේඛා පරීක්ෂාවේදී කිහිප දෙනෙක්ගේ අත්වල මේ විදිහට පිහිටලා තිබුණා. මම ඒ ගැන ඒ අයට දැනුවත් කළාට පස්සේ යාලා කියන දේ තමයි ඒක සත්‍යයක් කියන එක. ඉතින් ඔයාලට හස්ත රේඛා පරීක්ෂාවක් කරගන්න අවශ්‍ය නම් අඩු මුදලකට කරගන්න පුළුවන්. WhatsApp message එකක් යොමු කරලා ඒ ගැන විමසන්න ඔයාලට පුළුවන්. නිතරම අසනීප කරදර තියෙන අයගේ දම්වැල් රේඛාවක් වගේ පිහිටලා තියෙනවා මෙන්න මේ ජීවන රේඛාව. ඒ වගේ පිහිටලා ඔයාලට පුළුවන් බලා ගන්න කතර සලකුණු පිහිටලා තියෙනවා නම් ජීවන රේඛාව උඩ කතර සලකුණු තියෙනවා නම් ඒ කතර සලකුණු තියෙන්නේ මොන ස්ථානයේද කියලා බලලා එන්නේ කාලයේ අනුව තමයි ලෙඩ දුක් හැදෙනවා කියලා නිගමනය කරන්න වෙන්නේ. ඒ නිසා ඔයාලට පුළුවන් ජීවන රේඛාව හරියටම දෙකට මැදින් බෙදලා වයස 40යි කියලා අරගෙන දෙපැත්තට තියෙන රේඛාත් දෙකට බෙදලා 20යි කියලා අරගෙන මේ විදිහට ගණනය කරගන්න තමුන්ගේ වයස අනුව තමුන්ට හැදෙන අසනීප සම්බන්ධව. ඒ වගේම තමයි ගොඩාක් දියුණුවටපත් වෙන පුජ්‍යලයන්ගේ මේ විදිහට ඉහළට රේඛා පිහිටනවා. මෙන්න මේ විදිහට ඉහළට රේඛා ඛණ්ඩ පිහිටලා තියෙනවා නම් මේ වගේ ඉහළට රේඛා ඇදිලා යනවා නම් මේවා කියන්නේ නිරායාසයෙන්ම ධනෙ ලැබෙන පිහිටීම. ඒ කියන්නේ ලොතරැයි දිනුමකින් ඒ වගේම හදිසි ධනලාභයක් ඒ වගේ අන්සතු ධනයක් ලැබෙන කාලයක් තමයි මේ විදිහට පෙන්වු කරන්නේ. ඔන්න ඔයාලට නිවැරදිව දැනගන්න පුළුවන් අද ඔයාලට ධනෙ ලැබෙන කාලවකවානු සම්බන්ධව. ගොඩාක් හස්ත රේඛා පරීක්ෂාවේදී පේන දෙයක් තමයි ජීවන රේඛාවයි ශීර්ෂ රේඛාවයි එකට සම්බන්ධ වෙලා පිහිටන එක. බුද්ධිමත් සංවේදී හිතක් තියෙන කෙනෙක් තමයි මේකෙන් පෙන්වුම් කරන්නේ. ඒත් ඉතින් මේ අයගේ නිදහස සීමා වෙලා තියෙන්නේ. ඒ සමහර අයගේ මේ රේඛා දෙක අතර වැඩි පරතරයක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ වැඩි පරතරයක් තියෙනවා නම් අසීමිත ලෙස නිදහස භුක්ති විඳින පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම තමයි අනිත් අයගේ අවවාද අනුශාසනා පිළිගන්නේ නැහැ. හිතුවක්කාර චරිතයක් වෙන්නත් පුළුවන්. ඕන ඉතින් ඔයාලට පුළුවන් ගෙදර ඉන්න අයගේ හස්ත රේඛා පරීක්ෂා කරලා මේ ගැන නිවැරදිව දැනගන්න. හිතුවක්කාර දේවල් කරන දරුවෙක් ගෙදර ඉන්නවා නම් ඔයාලට පේනවා ජීවන රේඛාවයි ශීර්ෂ රේඛාවයි ටිකක් ඈත් වෙලා තමයි තියෙන්නේ කියලා. සමහර අයගේ ජීවන රේඛාව ශීර්ෂ රේඛාව වගේම හෘද රේඛාව එකම ස්ථානයකින් සම්බන්ධ වෙලා තියෙනවා. ඇත්තම මේ වගේ පිහිටීමක් තිබීමෙන් ටිකක් කරදරවලට මුහුණ පාන්න සිදුවෙන තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම ආයුෂ පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙන නිසා මේ වගේ පිහිටීමක් තිබුණොත් අනිවාර්යයෙන්ම කේන්ද්‍ර සටහන් පරීක්ෂාවක් කරලා හස්ත රේඛා පරීක්ෂාවක් කරලා ඒ සඳහා පිළියම් කරගත යුතු වෙනවා. ගොඩාක් දියුණුවටපත් වෙන කෙනෙක්ගේ ජීවන රේඛාවෙන් රේඛාවක් මැද ඇඟිල්ල මුලට විහිදලා යනවා. ඒ කියන්නේ තමුන් උත්සාහයෙන් තමයි මේ දියුණුවටපත් වෙන්නේ. වයස් සීමාව වලට බලා ගන්න පුළුවන් මේ විදිහට. ස්ථිරවම ජීවිතයේ උසස් වීම වගේම ධනවත් වීම පෙන්වුම් කරන රේඛාවක් තමයි මේ විදිහට පිහිටලා තියෙන්නේ. සමහර පුරුෂයන් ඉන්නවා බිරිඳගේ නිවෙසේ පදිංචි වෙලා. ඔන්න ඒ අයට මෙන්න මේ විදිහේ රේඛාවක් තියෙනවා ජීවන රේඛාවට සම්බන්ධ වෙලා. ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා ජීවන රේඛාව සම්බන්ධ කරන රේඛාවක් මේ විදිහට තිබීම තුළ ස්වාමි පුරුෂයා බිරිඳගේ නිවසේ නතර වෙනවා කියන එක තමයි මේ විදිහට කියවෙන්නේ. ඒ වගේම තව දෙයක් තමයි ජීවන රේඛාවේ චතුරස්‍ර සලකුණක් පිහිටලා තියෙනවා නම් ඔයාලව හදිසි විපත් සියල්ලම ආරක්ෂා කරනවා.
තවදුරටත් ඔයාලගේ හස්තරිකා සම්බන්ධව දැනගන්න කැමති නම් ඔයාලට පුළුවන් WhatsApp message එකක් යොමු කරලා ඒ සඳහා යමු වෙන්න.